හායි ඉතින් මේ මම නතර වෙලා ඉන්න බෝඩි මේ වෙනකොට තියෙන තත්ත්වේ වැඩේ කියන්නේ අපි බෝඩි මේ කෑමත් නැහැ වතුර තියෙනවා කෑම නැහැ දැන් අපිට කරන්න දෙයක් නැහැ උණාටුව කියන එක පැත්තක තියලා අපිට දැන් යන්න වෙලා තියෙන්නේ කීල්ස් එකට බඩු ගේන්න වොයිස් එකත් මම මේ වීඩියෝත් එකත් එක්කම කරන්නේ ඒ හින්දා වොයිස් එකත් එක්ක නොයිස් එකත් ඇහෙන ඇති මේ හුලන් සද්දෙත් එක්ක පේනවනේ ඊයේ රෑ විනාශ වෙලා ගිහින්. ඔයාලා බලන්නකෝ වීඩියෝ එක දිගටම. මේ තියෙන්නේ මේ වෙලාවේ මොරටුවේ කාලගුණ තත්ත්වය. ඔයාලට පේනව නේද? මේ මෙතන ගහක් කඩන් ඇරිලා ඒ ගහ නම් අයින් කරනවා මේ ගෝල්ඩ් රෝඩ් එක. උලඟ නම් වැඩි අපි මේ මුලින්ම යන්නේ මේ ළඟට යනවා කුඩේ ඉතින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි ගොඩාක් දුරට මේ ආපදා තත්ත්වය අඩු වෙලා තියෙයි. ආපදා තත්ත්වය අඩු වුණා කියලා ඔයාලා ගම් වතුර බලන්න නායකගේ තැන් බලන්න වගේ තැන් වලට යන්න එපා. දැන් අපේ ගෙවල් පැත්ත බදුල්ල පැත්ත සෑහෙන නාය ගිහිල්ලා දැන් අපේ ගෙවල් ළඟ ගෙවල් පවා නාය ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා මේ ඒව බලන්න යන්න එපා. දැන් ගම් වතුර මම දැක්කා පාලම් උඩ ඉඳගෙන ගම් වතුර බලනවා. ඔයාලා හිතන්නකෝ නිකමට හරි පාලම කඩාගෙන ගියා නම් එහෙම ජීවිත කීයක්ද? ඉතින් ඒ හින්දා ඔයාලා ඉන්න තැන සුරක්ෂිතයි නම් එතන ඉන්න. දැන් කැම්පස් ළමයි ඉක්මනට ගෙවල් වලට යන්න ලෑස්ති වෙනවා. ඉතින් දැන් ගෙවල් වලට යන්න බෑ පාරවල් બ્લોක් වෙලා මහනුවර යට වෙලා. එතකොට නුවර අයට ගෙවල් වල පැත්තකටවත් යන්න බෑ. බදුල්ලයට යන්න විදියක් නැහැ. බදුල්ලේ ඔක්කොම පාරවල් બ્લોක් වෙලා. ඉතින් එහෙම ගෙවල් වලට යන්න දඟලන්න එපා. ඔයාලා ඉන්න තැන සුරක්ෂිතයි නම් එතනට වෙලා පරිස්සමට ඉන්න. ඒ වගේම ඔයාලට කන්න බොන්න එහෙම නැත්නම් ආපදා සහන ක්‍රියාත්මක වෙනවා කොළඹවට වගේම රට වටේම ඒවට කතා කරන්න මගේ FB account එකට ඔයාලට message දාන්න පුළුවන් මම එහෙම උදව් කරනවා. ඒ කියන්නේ කට්ටියව contact කරලා දෙනවා. ඔයාලට එහෙම වුණොත් හර්ෂිකා දිසානායක HD කියන FB account එකට ඔයාලා text එකක් දාන්න කැම බීම අඩුයි නම් මම අදාළ කට්ටියව දැනුවත් කරන්නම්. එතකොට ඔයාලා ඉන්න තැන ආරක්ෂිතයි නම් සුරක්ෂිතයි නම් ඒ තැන පරිස්සමට ඉන්න. ගෙවල් වල ගොඩාක් තැන් වලට ලංකාවේ කරන්ට් නැහැ. ඒ වගේම ඩයලොග් මොබිටෙල් වලට සිග්නල් නැහැ. ඉතින් මේ ඩයලොග් එයාටෙල් මං හිතන්නේ ගොඩක් තැන් වලට ඩයලොග් එයාටෙල් වලට සිග්නල් නැහැ. ඉතින් මේ ඒ හින්දා ගෙවල් වල අයව කන්ටැක්ට් කරගන්න බැරුව ඇති. ඒ වුණාට ගොඩාක් ගෙවල් වල හැමෝම වගේ පරිස්සමෙන් ඉන්නවා. ඔයාලට කතා කරන්න විදිහක් නැහැ. කවරේජ් නැති නිසා අපේ ගෙදරටත් මට කතා කරන්න විදිහක් නැහැ. එයාලට කවරේජ් නැති නිසා මම ওই වටින් පිටින් හොයලා බලද්දි ඒගොල්ලෝ පරිස්සමෙන් ඉන්නවා. ඉතින් ගොඩක් අයගේ විස්තරත් මම ඒ විදිහට හොයලා දුන්නා. ඔයාලට එහෙම ගෙදර අයගේ විස්තර දැනගන්න ඕන නම් අපි හොයන්න උත්සාහ කරන්නම්. ඔයාලා හැමුණොත් අර මගේ FB account එකට message එකක් දාන්න. මම පැය 24ම online ඉන්නවා. ඒතකොට මම ඒක බලලා හැමුණොත් ඔයාලට හොයලා දෙන්නම්. ඉතින් ඉන්න තැන පරිස්සමෙන් ඉන්න. දැන් කැලණිය ගඟ පිටාර ගන්නවා කියලා නිවුස් තියෙනවා. ඉතින් කැලණිය අවටින් ඉන්නවනම් අයින් වෙන්න ඒ තැන් වලින් අයින් වෙන්න කියලා දැනුවත් කරලා තියෙද්දිත් ඔයාලා ඉන්න එපා. ඊට පස්සේ ඔයාලා බේර ගන්නත් සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. ඒ වගේම ජීවිත හානි වුණොත් ඒවා ඉතින් අපිට ආයේ ජීවිතයක් ගන්න බෑනේ. ඒ හින්දා අයින් වෙන්න කියලා තියෙනවනම් අයින් වෙන්න. දේපල වගේ දේවල් ආයේ හම්බ කරගන්න පුළුවන්. ඒ වුණාට ජීවිත හම්බ කරගන්න බෑනේ. ඉතින් දැන් මේ වීඩියෝ එකේ ඉතුරු ටික කරන් යන්න. දැන් ඔය අපි බඩු ගන්න ඇවිත් නැත්තරම අපි බෝඩි මේ යන්නවත් මොකුත් තිබ්බේ නැහැ. ඇත්තරම අපි කලින් මේ ගැන දැනුවත් වුන්නේ නැහැ. කුණාටුවක් එනවා කියලා දැනගෙන හිටියේ. ඇත්තට මෙච්චර දරුණු වෙයි කියලා හිතුවේ නැහැ. ඊට පස්සේ මේ ඔය හාල් එහෙම ගේන්න තමයි ගියේ. අපි ඊට පස්සේ අපේ බෝඩිමට දවස් 3-4කට ඇති වෙන්න බඩු ගත්තා. එතකොට මේ කීල්ස් එකේ ගොඩාක් දැන් ඊයේ අපි යනකොටත් බඩු ඉවර වෙලා. කියන්නේ මිනිස්සු සමහරු නම් ඔය ආපදා ඒකින් හින්දා සහන දෙන්න ගොඩක් බඩු අරන් ගිහින් තියෙනවා වතුර බෝතල් එහෙම ගොඩක් ඉවරයි.
ඒ වගේම ගොඩක් මිනිස්සු ස්ටොක් තියාගන්නවා අර කොරෝනා කාලේ වගේ. ඇත්තටම මිනිසුන්ට බයයිනේ කෑම නැති වෙයි කියලා. ඒක ඇත්ත. ඒ වුණාට මේ වෙලාවේ අනිත් මිනිස්සු ගැනත් හිතන්න. එහෙම ගොඩක් ස්ටොක් අරන් යන්න එපා. ඔය ආපදා සහන දෙනවා නම් කමක් නැහැ. ඒ වුණාට දැන් ඊයේ නම් කීල්ස් එකේ බඩු තිබ්බා. ඊයේ උදේ ඔය. එතකොට මේ අද උදේ වෙද්දි බඩු අඩුයි කියලා ගොඩාක් තැන්වල පෝස්ට් දාලා තිබුණා කීල්ස් එකේ බඩු නැහැ. මේ කෑම ගන්න විදිහක් නැහැ එහෙම කියලා. ඉතින් ඔයාලා අනිත් මිනිස්සු ගැනත් ටිකක් හිතන්න. ඉතින් vlog එක ඉස්සරහට බලාගෙන යන්න. මම මේකේ voice ටික නම් remove කරන්නේ නැහැ. මේ vlog එකේ එහෙම remove කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. edit කරන්නත් දැන් කම්මැලි. ඒ හින්දා මේ vlog එකේ ඉතුරු ටික බලන්න. bye. පොල් කිරි එකක් ගමු මේ පැකට් එකක්. මේ අර ගොල්ලොන්ගේ ඒවා බැලුවේ නැද්ද? ඒක බලන්න. නෑ මැගි ගන්න ඕනේ. එයා කියන පන්තිද? විතර ගමුනේ. ඔයාලා අක්කලා විදිහට නංගි කෙනෙක් වෙන මට මොන හරි අරන් දෙන්න ඕන. අරන් දෙන්න බැරි හරි. ජොබ් කරන මිනිස්සු යකෝ. මැගි ඩබල් පැකට් හොයනවා. මැගි මෙහෙ නෑ එහා පැත්තේ තියෙන්නේ. මැගි මෙහි. මේ මැගිනේ කොත්තු මේක ඕන. එයා ඔය කියන්නේ කොත්තු මී කියන්නේ. ඒ වයිනේ අර ගොල්ලෝගේ කාඩ් එකෙන් පීසා එකක් ගමුද? අයි අපිට කැමති දෙයක් ගන්න කියලා කිව්වා. අපි ගන්නෙත් මැගීනේ කොත්තුමේ. මේ කොත්තුමේ නෑ වගේ නැද්ද? නැත්තම් මේ හරිනේ මේ මැගී අර පොල් කිරි එකක් ගන්න ඕන. මම හරි බලාගෙන. මම පොල් කිරි එකක් ගන්න. මම පොල් කිරි එකක් ගන්නවා. මේ තියෙන්නේ අපි ගත්ත බඩු. හායි මේ තියෙනවා BYD කාර්. BYD එකක් ගන්න සල්ලි නෑ යාළුවනේ. BYD එකක් ගන්න සල්ලි ආවම මම BYD එකක් ගන්නවා. ඊට පස්සේ මම shopping කරන්න එන්නේ BYD එකේ. අපි දැන් යන්න තමයි යන්නේ. තාමත් වැස්ස. දැන් හැබැයි මේ ඉස්සරට වඩා වැස්ස අපිට මැප් එකේ එහෙමත් පෙන්නවා මේ මොකද්ද මේ පෙන්නවා වහිනවා කියලා. දැන් බදුල්ලටත් වැස්ස මං හිතන්නේ අපේ ගෙවල් වලටත් පොඩ්ඩක් අනුතුරු ඇවිත් තිබ්බා. දැන් ආයෙ වහින්න පටන් ගන්නවා. අයියෝ එපා වෙනවා. මේ තියෙන්නේ කටුබැද්ද. මේ වෙලාවේ කටුබැද්දේ ඒ කාලගුණේ තමයි මේ. දැන් වෙලාව 11කට විතර ඇති. 11ට විතර ඇති. මේ කුණාටුව කියලා මිනිසුන්ට ගාණක්වත් නැහැ. මිනිස්සු ඇවිදින්න යනවා. මං හිතන්නේ මේ දැන් අපිත් ඔය ඇවිදින්න නේ අපි නම් යන්නේ. අපි ගියේ. මේ ඉතින් තාම පොඩ වැස්ස තියෙනවා. ඔයාලත් ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න. දැන් තියෙන දේ හොඳම දේ තමයි දැන් ඔය කොළඹ ඉන්න ළමයි බෝඩින් වල ඉන්න ළමයි තකහණිය ගෙවල් වල යන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලා ඉන්න තැන ඉන්න. එතන ඒක තමයි හොඳම දේ. සේෆ් දේ. දැන් ගෙවල් වල යන්න පාරවල් බ්ලොක් වෙලා තියෙන්නේ. බදුල්ලට නම් යන්න කිසිම පාරක් නැහැ. ඔක්කොම බ්ලොක් වෙලා. නුවර කඩු ගන්නවා පාරක් බ්ලොක් වෙලා මම දන්න විදිහට. ඔයාලා ඉන්න තැනම ඉන්න. ඒක තමයි හොඳම දේ.